අන්‍යෝන් ටික කාලයකට පස්සේ අද මම ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නකට උත්තර අරගෙන තමයි ආවේ. ඒ තමයි කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක මොකක්ද කියන එක ගැන. ස්ටුඩන්ට් වීසා එන්න ඉන්න ඔයාලා කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක මොකක්ද? EPS ටොපික් එක්සෑම් එක සහ ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක අතර තියෙන ඩිෆරන්ස් එක මොකක්ද? මොකක්ද මේ ටොපික් එක්සෑම් ලෙවල්ස් කියලා කියන්නේ? ඒ වගේම මේ ටොපික් එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ඔයාලා මගෙන් මැසේජ් කරලා අහලා තිබුණා. මම හිතනවා මේ vlog එකෙන් ඔයාලට ඒ ප්‍රශ්නවලට උත්තර හම්බෙයි කියලා. ඒ වගේම මේ vlog එක බැලුවාම ඔයාලට තවත් ප්‍රශ්න තිබුණොත් comment section එකේ මට comment එකක් දාන්න. ආපහු වීඩියෝ එකකින් මම ඔයාලට උත්තර අරගෙන එන්නම්. මුලින්ම කියන්න ඕනේ EPS topic exam එක කියලා කියන්නේ student visa එන්න ඉන්න ඔයාලා කරන්න ඕනේ exam එක නෙවෙයි. EPS topic exam එක කියලා කියන්නේ employment permit system කියන එක. ඒ කියන්නේ E9 visa එකෙන් working visa වලට කොරියාවලට එන්න ඉන්න අය කරන exam එක තමයි EPS topic exam එක කියලා කියන්නේ. student visa එන්න ඉන්න ඔයාලා කරන්න ඕනේ EPS topic exam එක නෙවෙයි normal topic exam එක. ඒකට අපිට apply කරන්න පුළුවන් ලංකාවේ තියෙන Korean embassy එක through විතරයි. ස්ටුඩන්ට් වීසා එන්න ඉන්න ඔයාලා කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ටොපික් 1 සහ ටොපික් 2 කියලා. මේකත් නැවත කොටස් 6කට බෙදෙනවා. ටොපික් 1 එක්සෑම් එක ඉල්ගප් ඊගප් විදිහටත්, ඒ කියන්නේ level 1 සහ level 2 විදිහටත්, ටොපික් 2 කියන එක්සෑම් එක සම්ගප්, සාගප්, ඕගප්, යුග්ගප් කියලා level 3, 4, 5, 6 විදිහටත් බෙදෙනවා. එතකොට ඔයාලා කොරියාවලට එන්න යුනිවර්සිටි එක අනුව, එන ඩිපාර්ට්මන්ට් එක අනුව, මේජර් එක අනුව ඔයාලගෙන් රික්වයර් කරන ලෙවල් එක වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඉල්ලන්නේ ටොපික් එක්සෑම් level 3 එක. ඒ කියන්නේ සම්ගප් මට්ටම. තවත් ඔය සමහර ඩිප්ලෝමාස් වලට එහෙමනම් ඔයාලගෙන් level 2 ඉල්ලන්න පුළුවන් ටොපික් එක්සෑම් එකේ. මම ඔයාලට දැන් පෙන්නලා දෙන්න මේ levels වලට එක්සෑම් එක බෙදෙන්නේ කොහොමද? ඒ වගේම ඒ level එක achieve කරන්න නම් ඔයාලා ගන්න ඕනේ marks කොහොමද කියලා. දැන් ටොපික් එක්සෑම් එක කොහොමද කොටස් විදිහට ඩිවයිඩ් වෙන්නේ කියලා. මුලින්ම ටොපික් එක්සෑම් එක ටොපික් 1 සහ ටොපික් 2 කියලා ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. මේකේ ටොපික් 1 කියන එක්සෑම් එක යටතේ level 1 සහ level 2 ඉල්ගප් ඊගප් විදිහට කොටස් දෙකකට බෙදෙනවා. මේකෙදි ඔයාලට හම්බෙන්නේ එකම පේපර් එක. මේක ලකුණු 80ක් ගත්තොත් level 1 එක පාස් විදිහටත්, ලකුණු 140ක් ගත්තොත් level 2 එක පාස් විදිහටත් තමයි ඔයාලව කැටගරයිස් වෙන්නේ. ඒ වගේම ටොපික් 2 එක්සෑම් එකට ගියාම level 3, 4, 5, 6 කියන මේ හතරම තියෙන්නේ ටොපික් 2 කියන එක්සෑම් එක යටතේ. මේ කොටස් හතරටමත් ඔයාලට හම්බෙන්නේ එකම පේපර් එක. මේකෙත් ගන්න මාර්ක්ස් අනුව තමයි ඔයාලා මොන level එකටද අදාළ වෙන්නේ කියලා වැටෙන්නේ. ලකුණු 120ක් ගත්තොත් සම්ගප් level 3 විදිහටත්, ලකුණු 150ක් ගත්තොත් සාගප් level 4 විදිහටත්, ලකුණු 190ක් level 5 සහ ලකුණු 230ක් ගත්තොත් level 6 විදිහටත් මේක කැටගරයිස් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඔයාලගෙන් කොරියාවලට මුලින්ම ස්ටුඩන්ට් වීසා එන්න නම් ගොඩාක් යුනිවර්සිටි වලින් සහ ගොඩක් ඩිපාර්ට්මන්ට්ස් වල මේජර් වලට ඉල්ලන්නේ ටොපික් level 3 එක. ඒ කියන්නේ ටොපික් 2 එක්සෑම් එකේ සම්ගප් කියන මට්ටම. මේකෙදි මේ පේපර් එකට ලකුණු 120ක් ගන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලෝ ටොපික් level 3 කියන මට්ටම පාස් වෙන්නේ. ඒත් සමහර යුනිවර්සිටිස් වලින් සහ සමහර ඇකඩමි වලින් වෙන්නත් පුළුවන්, ඩිපාර්ට්මන්ට්ස් වලින් ටොපික් level 2 එක ඉල්ලන්න පුළුවන්. එතකොට ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ ටොපික් 1 කියන එක්සෑම් එක යටතට තමයි ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. මේකෙදි ඔයාලා ලකුණු 140ක් ගත්තොත් ටොපික් level 2 පාස් විදිහට තමයි කැටගරයිස් වෙන්නේ. එතකොට ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා හැමෝම කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක මේ පොදුවේ හැමෝම කරන්න ඕනේ මේ ලෙවල් එක කියලා නැහැ. ඔයාලා යුනිවර්සිටි එකක් සිලෙක්ට් කර ගන්නකොට
ඒ යුනිවර්සිටි වෙබ්සයිට් එකේ බලන්න ඒගොල්ලෝ ඔයාලා සිලෙක්ට් කරගන්න මේජර් එකට ඩිපාර්ට්මන්ට් එකට අදාළව ටොපික් කොයි ලෙවල් එකද ඉල්ලලා තියෙන්නේ කියලා. ඊට අදාළව තමයි ඔයාලා ටොපික් 1ද ටොපික් 2ද කියන එකට රෙජිස්ටර් වෙන්න ඕන කියන එක ඩිසයිඩ් වෙන්නේ. ඒ වගේම මේ ටොපික් එක්සෑම් එකට ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ ලංකාවේ තියෙන කොරියන් එම්බසි එක through තමයි. එයාලව කන්ටැක්ට් කරගෙන ඇහුවොත් එහෙම ඔයාලට ටොපික් එක්සෑම් එක ගැන ඩීටේල්ස් ගන්න පුළුවන්. ආයෙත් මම මතක් කරොත් ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා කරන්න ඕනේ ටොපික් එක්සෑම් එක EPS ටොපික් එක්සෑම් එක නෙවෙයි එම්බසි එක through ඇප්ලයි කරලා රෙජිස්ටර් වෙලා ඒ ටොපික් එක්සෑම් එක තමයි කරන්න ඕනේ. කරන්න කලින් මම කලින් කිව්වා වගේ යුනිවර්සිටි එකට අදාළව බලන්න ඔයාලගෙන් රික්වයර් කරන එක්සෑම් ලෙවල් එක මොකක්ද කියලා. ඊට අදාළව ඔයාලා රෙජිස්ටර් වෙන්න එක්සෑම් එකට. ඉතින් මම හිතනවා අද මම මේ අරගෙන ආපු වීඩියෝ එකෙන් ඔයාලට ටොපික් එක්සෑම් එක ගැන තිබුණ ටිකක් හරි ප්‍රශ්නවලට උත්තර හම්බෙන්න ඇති කියලා. තවත් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආපහු වීඩියෝ එකකින් ඔයාලට උත්තර අරගෙන එන්නම්.